Hi, welcome back to my YouTube channel. ඉතින් ඔන්න මං අනේ වීඩියෝ එකෙන් කියන්නේ අපේ බබාගේ කිරිදානේ දුන්න විදිහ. ඉතින් මේ වෙනකොට කිරිදානේ දීලා මාස 3ක් විතර වෙනවා. ඒ වුණාට මට මේ වීඩියෝ එක එඩිට් කරගන්න බැරි වුණා. ඉතින් අපි ට්‍රිප් එකක් ගියා. ඊට පස්සේ බබාගේ වැඩයි, ගෙදර වැඩයි ඒ හැමදේම එක. ඉතින් මට මේ වීඩියෝ එක ගේන්න පොඩ්ඩක් පරක් වුණා. ඊළඟට මම ප්‍රොමිස් වෙනවා ආයෙ දැන් දිගටම මෙතන ඉඳලා වීඩියෝස් channel එකට ගේනවා කියලා. ඉතින් එහෙනම් අපි බලමු කිරිදානේ කොහොමද මේ පාර අපි දුන්නේ කියලා. ඉතින් ඔන්න මේ වෙනකොට අපි ගෙවල් අස් කරන ගමන් තමයි ඉන්නේ. පේනවනේ ඉතින් ගෙවල් හැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අස් කර එක එක තැන් වලට දානවා. ඉතින් ඔය ඔක්කොම අස් කරලා ඉවර කරන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි අස් කරන ගමන් ඉන්නේ. Caramba. Mana wala? Mang makundal dik kada na. Pati yun. ඉතින් හොඳටම බඩගින්න ඉඳියේ ඒ ඇස්සේ අම්මා කඩේ ගිහලා පියන් රෝල් ගහලා තිබ්බා මම දැන් ඒකත් කාලා දැන් ආයෙ වැඩ කරනවා මේ වෙලෙදි අපි කිරිදානට අවශ්‍ය කරන බඩු ඒවා කිසිම දෙයක් ගහලා තිබ්බේ නැහැ. ඉතින් ඒවා ගන්න යන විදිය ඒ හැමදේම මම මේ වීඩියෝ එකෙන් පෙන්නනවා. තාම මේ දවල් ඉතින් මම මකුන්දල් ටික කඩලා ගෙවල් අස් කරලා මොප් කරලා ඒ ටික කරනවා. ඒ ටික තමයි මම මේ රෙකෝඩ් කරලා තියෙන්නේ. ස්පීඩ් දාලා තියෙන ගොඩක් වෙලා යනවනේ දවසෙන් මට භාගයක් විතරම ගියා මේ වැඩ ටික කරගන්න. ඉතින් රාට තමයි අර වැඩ ටික කරගන්න ඕනේ. තව වැඩ ගොඩක් ඉතුරු වෙලා තියෙනවා. කෑම හදන්න ඕනේ. ඒවනම් පහෝදාට තමයි අපි දාගෙන තිබ්බේ. ඉතින් ওই විදිහට තමයි පළවෙනි දවසේ අපේ වරුවක්ම ගත වුණේ. අපි බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. ඉතින් ඔයාලට පේනවනේ මං ඉතින් මෙටීනේ උඩ පැන මකුන්තල කඩනවා උසත් නැහැ. මේ වෙලෙදි අම්මා ළඟ තමයි බබා ඉඳියේ. ඉතින් අම්මට බබාව දීලා තමයි මම මේ ඉක්මනට තඩබඩ ගාලා වැඩ ටික කරගන්නේ. මොකද ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ චෝටි බබෙක් එක්ක මේ වගේ වැඩක් කරනවා කියන්නේ ලේසි නැහැ. එයා ආඬනකොට එයා ළඟට යන්න ඕනේ. ඉතින් එතකොට වොෂ් එකක් එහෙම දාලා එපා යන්න. ඉතින් ඒක නිසා එයා නැගිටින්න කලින් එයා නිදාගෙන ඉන්න වෙලේ අම්මව මං එයා ළඟින් තියලා තමයි මේ වැඩ ටික කළේ. මේ වෙද්දී තිබ්බ හැම බඩුවකම වගේ දෝවිල ගොඩක් තිය දාලා මම දැන් අන්තිමට අතු ගන්නවා. ඔන්න ඉතින් දැන් අස් කරන වැඩ ටික කරලා ඉවරයි. ෆ්ලෑෂ් එක ඔන් කරන් ඉඳියේ ඉතින් කරුවලයි මම ෆ්ලෑෂ් එක ඔෆ් කළා. දැන් මම වොෂ් එකක් දාගෙන ආවා. දැන් අපි යන්න හදන්නේ බඩු ගන්න. බඩු ගන්න කියන්නේ කිරිදානට ඕන කරන බඩු ටික ගන්න තමයි දැන් අපි යන්න හදන්නේ. මම ඔයාලවත් එක්ක යන්නම්. මම දැන් යන්නේ මේක. සෝච බෝලේ ඉතින් දැන් අපි ගෙදර ආවා. අපි බලමු ගත්ත බඩු ටික මම පෙන්නන්නම්. ආලා මෙතන තියලා අපි බලමු. මොනේ විදියට සීන් කිලෝ 10ක් තියෙනවා. සීන් එක. හරි. මේකේ පොඩි එකක් ගත්තේ. ඕවනයි පොඩි එකක් විතරයි මේ ලොකු එකක් තිබ්බේ නැහැ මේක ගත්තා. හඳුන් කෝරු. සාම්දාන
battery. මේක නැත්තේ මේ noodles. මේක දාලා තියෙන ඒක ලේසි. කෑගන්නකෝ. මේකේ එනසල් පැකට් දෙකයි දුලා ඉසස් මුද්දරස් පණ මේකෙන් තමයි ගත්තේ අපඩා සීමුරුකෝ මට අමතක වුණානේ කිරිදානෙට කපුරුත් ඕනේ එතකොට මේ නෝඩ්ලස් උයි අපේ චුට්ටගේ මේකයි කඩල් එකයි නෝඩ්ලස් උයි පරිප්පුයි බිස්කටුයි බිස්කට් ඕනේ කිරිදානට මේ ලුණුයි ගෙදරට ගත්තේ කපුරු ඕනේ ඉතින් දැන් අද කිරිදානේ වැඩවලට වැඩ පටන් ගන්න තියෙන්නේ. දැන් නම් ගොඩක් දවල් වෙලා මට උදේ ඉඳන් වීඩියෝ ගන්න බැරි වුණා. මොකද මේ ගොඩක් බිසි වෙලා ඉඳියා ඒ හින්දා. ඉතින් මම ඔයාලට ෂේප් එකේ පෙන්නන්නම්. කොහොමද අපි කිරිදානෙට යන්නේ කියලා. හලෝ කරන් දෙන්නේ අන්තර්ජාලය කලවන්න හදන්නේ කලවල හරියන්නේ නැහැ මේව දාන්න ඕනේ එතකොට views වැඩි වෙයි මගේ ඒ ඔය YouTube එකට දාන්න නැත්නම් මේකත් නේ උස වැඩි අනේ ඉන්දරකදී අස්තාවදී මම හදන්නේ කිරිදානෙට මම හදනවා සුප් එක මේ වැඩ කරන අයට දෙන්න හා ඉතින් ඔන්න මම පොඩ එක තැන්වල වීඩියෝ කරගත්තා ඉතින් මේ තියෙන්නේ කිරිදාන දවසේ පාන්දර කිරි අම්මලා එන්න කලින් ඉතින් මේ වෙද්දී ඇවිල්ලා කට්ටිය එළියේ ඉන්නවා සමහරක් අය ඉතින් ඒ විදිහට තමයි වැඩ ටික උනේ අපේ චුට්ටනම් තාම දොයි මං යාවත් ලෑස්ති කරලා තියෙන්නේ ඔය මං එවලේ පෙන්නුවේ අර ගත්ත බඩු ටික ඔක්කොම නෙමෙයි ඊට පස්සේ ගොඩාක් ඒවා ගෙනාව මට රෙකෝඩ් කරගන්න බැරි වුණා ඉතින් මෙතන මේ විදිහට අවශ්‍ය කලමනා ටිකත් අපි හදලා තියෙන්නේ එතකොට ලේසියිනේ පිරිසිදු පිරුවට ඇඳ පෙවෙන්නේ දානෙට සත් දෙන එන බව දන්නේ පත්තිනි දෙවියොත් සමග වඩින්නේ කඩුල්ල ගාවට ඇවිත් සිටින්නේ පළමුව මංසල කවුද සිටින්නේ නාගදෙවිඳු සහ පිරිස සිටින්නේ කිරි අම්මාවරු ඇවිත් සිටින්නේ ගෙතුලට එන්නට අවසර දෙන්නේ
හයි ඉතින් අපි අද තමයි කිරි දානි දුන්නේ. මම ඔයාලට ඒක වීඩියෝ කළා. ඉතින් මම මේ වීඩියෝ එක තමයි මේක එකතු කරන්න. අද අපේ අම්මගේ බර්ත්ඩේ එකක් තියෙනවා. ඉතින් අපි මායි අක්කයි කතා වුණා. කක්කටයක් පොඩියට කරනවා කියලා. මොකද අපි කවුරුත් තාම නිදාගෙන නැහැ. මම දවල් චුට්ටක් නිදාගත්තා එච්චරයි. ඔයාලට පේනවා. ඉතින් මගේ ඇස් දෙක දැක්කම තාම නිදිමතයි. මොකද චෝටි එක්කෙනා හැරුණාම මං හැරුණා. ඉතින් අම්මා නම් තාම මේ වෙනකම් බඩකන් නිදාගෙන නැහැ. ගෙනාව බඩු නම් තියනවා. ගිහින් දෙන්න ඕනේ. ඉතින් ඒවත් තාම අම්මා ඒ නිසා නිදාගෙන නැහැ. ඇස් කළා, කෑවා, ඔක්කොම හොදලා ඒව කරලා කැම බෙදලා. ඉතින් මට ඒවනම් ඔයාලට වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් අපි බලමු දැන් හස්බන්ඩ් ගියා මට කේක් එකකුයි ගිෆ්ට් එකකුයි ගන්න. හොරණ යන්න නම් වෙලා නැහැ. එයා කිව්වේ අපේ ගෝවින්ගෙන් හන්දියෙන් අපේ ළඟ හන්දියෙන් මොනවා හරි අරන් බලලා ගිහින්නම් කියලා. තාම ආවේ නෑ. දැන් අම්මෝ මේ මොකද දන්නේ අක්කලාත් එන්නම් කියලා කිව්වා. මම මේ වීඩියෝ එක ගන්නෙත්. හරි මම ඔයාලට පෙන්නන්නම් මොකද වෙන්නේ කොහොමද. කේක් එක මේ වෙලාවේ දන්නේ නැහැ. කඩ ෂොප් ඇරලා තිබ්බා. තයි කාලයි සමහර විට තියෙයි. හැබැයි gift එකක් ගන්න එක ෂුවර් නැහැ කොහොමද දන්නේ. බලමු එමුණත් පස්සේ gift එකක් ගන්න දෙන්න. අද කේක් එක හරි කපන්න ඕනේ. මම ඔයාලට පෙන්නන්න මොකද වෙන්නේ කියලා. තව දෙයක් කියන්න ඕනේ. දැන් අම්මා ඉන්නේ චූටි එක්කිනා ළඟ. එයා දැන් කිව්වා දැන් එයා නිදා ගන්නවා කියලා. ඉතින් ඒකට තමයි අපිට සරසන්න වෙන්නේ. ඉතින් බලමු අපිට මම හිතන්නේ කියලා යන්න පුළුවන් වෙයි කියලා. මොකද දැන් තියෙන ටයිම් එකත් එක්ක බලමු. අම්මා නිදාගත්තත් නම් අඩේ රේසි. බලමු. ඉතින් මේ වෙනකොට අම්මා නිදාගෙන තමයි ඉඳියේ. මං කිව්වත් වගේම ගෝවින් කේක් තිබිලත් නැහැ. gift ගන්න තිබිලා නැහැ. ඊට පස්සේ හස්බන්ඩ් හොරණ ගිහින් තිබ්බා. ඉතින් දැන් එයා එනකම් තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි එදා පොඩියට කේක් එකක් කපලා අම්මට gift දීලා අක්කලාත් ආවා. ඒ විදිහට ඉක්මනට පාටි කරලා කොට තිබ්බේ නැහැ. ඉක්මනට ඉවර කළා. ඉතින් අපි බලමු එකක්. අම්මේ ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අම්මේ. මගේ ලෝකේ මට ඉන්න ආලෝකේ ඔයයි මගේ අම්මේ. මගේ අවශ්‍යත් තරම් ඔයා ජීවත් වෙන්න ඕනි. හැමදාම හැම මොහොතකම සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්න ඕනි මගේ අම්මේ ඔයා. ඔයාට ගොඩාක් ආදරයි මගේ අම්මේ. මට උපදින හැම ආත්මෙකම ඔයාගේම දරුවෙක් කියලා උපදීවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි මගේ අම්මට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එදා දවස ගෙවුනේ. ඉතින් ආයෙම මම දිගටම වීඩියෝස් අරගෙන ඉන්නම්. එහෙනම් ආයෙම එනකම් ඔයාලා හැමෝටම බුදු සරණයි.